ඒ ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන් එක ට්‍රීට්මන්ට් එකක්. රිසල්ට් එක දන්න අය මේක යූස් කරනවා. හරි විදියට යූස් කරන්න ඕනේ නැත්නම් ස්කින් එක ඩැමේජ් වෙනවා. Hi, welcome back to my channel. කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? Good morning ළමයි. අද මම අරන් ආපු වීඩියෝ එක හරිම ස්පෙෂල් vlog එකක්. මොකද මේ වීඩියෝ එක ගොඩාක් අය රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. මගේ ගොඩාක් වීඩියෝ වල කියනවා මම ice cube treatment එක යූස් කරනවා කියලා. හැබැයි මම එක මේ ඔයාලට ෂෙයා කරගෙන නැහැ. මට කමෙන්ට්ස් වලින් ඇවිල්ලා තිබ්බා ඒ කරන ට්‍රීට්මන්ට් එක ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න කියලා. ඉතින් මම අද හිතුවා කොහොමද හරියටම ice cubes use කරන්න කියලා මම ඔයාලට පෙන්නන්න. වගේම මගේ කමෙන්ට්ස් වල මට ගොඩක් එනවා. ගොඩක් අය කියනවා මූණේ පිම්පල්ස් අඩු කරගන්න විදියක් කියන්න කියලා. පිම්පල්ස් වලට වඩා ගොඩක් අයගේ නළලේ වගේම මේ කඹුල් දෙපැත්තේ චූටි චූටි බිබිලි දානවා. ඒක පිම්පල්ස්ම කියන්නත් බෑ. හැබැයි ඒ වගේ පිම්පල්ස් වගේ චූටි චූටි බිබිලි දානවා. ඒවා කොහොමද ඉක්මනින් අඩු කරගන්න පුළුවන් විදි කියන්න කියලා තිබ්බා. මම ඒවට කරන ට්‍රීට්මන්ට් රිප්ලයි වලින් දැම්මා. ඉතින් අද මම මේ කරන ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳයි. මේ පිම්පල්ස් තියෙන අයට ඒ වගේම මූණ ගොඩක් ඔයිලි නම් ඒ වගේම මූණේ කිසිම ෆ්‍රෙෂ් ලුක් එකක් නැත්නම් ඒ වගේම ඇස් ඉදිමිලා නම් ඇස් වටා රැලි වැටලා නම් ඒ වගේ දේවල් වලට ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි මේ ice cube treatment එක. ඒ වගේ ගොඩාක් benefits අපිට මේ ice cube treatment එකෙන් ගන්න පුළුවන්. මම දන්නවා ගොඩාක් දෙනා මේකට හුරු වෙලා තියෙනවා. ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද ඒකෙන් ලැබෙන රිසල්ට් එක දන්න අය මේක යූස් කරනවා. ඕකේ ගොඩක්ම දෙනා කරන එකක්. ඔයාලා මම කියනවා නෙමෙයි නිකන් සර්ච් කරලා බලන්න ice cube treatment, ice cube facial සර්ච් කරලා බලන්න කොයිතරම්නම් ice cube වලින් ඔච්චර treatment එක වෙනවද කියලා. ඉතින් මේ අපිට මේ treatment වියදමක් නැතුව අපේ skin එක ලස්සනට තියාගන්න පුළුවන් එක treatment එකක්. මාත් personally එක කරනවා. ඉතින් මටත් හොඳ result තියෙනවා. මේ ice cube treatment එක හරි විදියට use කරන්න ඕනේ. නැත්නම් skin එක damage වෙනවා. ඒක කරන විදියක් තියෙනවා. මේ result එක ගන්නත් ඒ විදියට method එක හරියට කරන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට කියන්නම් කොහොමද හරියටම ice cube treatment එක අපේ මූණට යූස් කරලා අපේ ස්කින් එක ග්ලෝ විදියට ලස්සනට තියාගන්නේ කොහොමද? මම මේක උදේ රෑ දෙකේම යූස් කරන වෙලාවලුත් තියෙනවා. උදේට විතරක් යූස් කරනවා, සමහර වෙලාවට රෑට විතරකුත් යූස් කරනවා. උදේට තමයි ගොඩක් වෙලාවට යූස් වෙන්නේ. හැබැයි දැන් මම අර අයිස් රෝල් එක ගත්තන ඉතින් ඒ හින්දා මම මේක හදලා තියාගන්න නිසා මට රෑටත් ගොඩක් වෙලාවට මම මේක යූස් කරනවා. මගේ මූණට මගේ මොයිස්චරයිසර් හරි සීරම් හරි මුකුත් ගන්න කලින් මම ice cube roll එකකින් හොඳට මූණ මසාජ් කරලා තමයි ඒ දේවල් ඇප්ලයි කරන්නේ. ඔයාලා දන්නවද අපි යූස් කරන සීරම් හරි මොයිස්චරයිසර් හරි ඕන හරි ඒ වගේ ඔයාලා යූස් කරන ඕන එකක් මේ ice cube treatment එක කරාට පස්සේ අපේ මූණට ඇප්ලයි කරොත් ඒකෙන් අපිට ලැබෙන රිසල්ට් එක දෙගුණ තෙගුණ වෙලා තමයි ලැබෙන්නේ. මම මේක ගානකොටම ඔයාලත් එක්ක මේ ගැන කතා කරන්න. මේ ගැන විස්තර කියන්නම්. මේක ඇප්ලයි කරන ගමන් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන් අපි බලමු කොහොමද අද මේ ට්‍රීට්මන්ට් එක වෙන්නේ කියලා. ෆස්ට් ස්ටෙප් එක මම කියන්නම්. ෆස්ට් ස්ටෙප් එක තමයි අපේ අත් පිරිසුදු කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අත් දෙක පිරිසුදුව තියෙන්න ඕනේ මේ දේ කරන්න. මොකද අපි මූණට දෙයක් කරන නිසා අනිවාර්යයෙන්ම පිරිසුදුව තියාගන්න ඕනේ. මොකද ඒවෙන් නැත්තම් මූණේ පිම්පල්ස් තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ෆස්ට් ස්ටෙප් එක තමයි
අත් දෙක හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ අපි මූණ අපේ ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්ස් එකකින් හොඳට මූණ වොෂ් කරගෙන ඉන්න ඕනේ. කිසිම වෙලාවක normal ඉන්න ගම අයිස් කියුබ් එක මූණට රබ් කරන්න එපා. මූණ හොඳට ක්ලීන් එකේ තියෙද්දි තමයි මේක කරන්න ඕනේ. හරි අපි ඒක කරමු. ඊට කලින් මම මගේ හෙඩ් බෑන්ඩ් එක දාගන්නවා. අපි මේක දාගමු. හරි. හෙඩ් බෑන්ඩ් එක දාගත්තා. දැන් මම කරන්න යන්නේ මගේ මූණ ක්ලෙන්ස් කරගන්න එක. හරි මූණ වෙට් කරගෙන දැන් මම මගේ මූණ ක්ලෙන්ස් කර ගන්නවා හොඳට. හරි මම දැන් ගිහින් මේක වොෂ් කරගෙන එන්න. හරි මූණ වොෂ් කරගෙන ආවා. දැන් මූණ මේ විදිහට හදට මේ පිහිද ගන්නවා. හරි දැන් තමයි අපි අපේ ට්‍රීට්මන්ට් එක පටන් ගන්න යන්නේ. මම මගේ අයිස් රෝල් එක අරගෙන ආවා. මේක මම ගත්තේ තෙමු එකකින් ඔයාලා දැක්ක ඇති. අරගෙන දැන් ටික දවසක් වෙනවා මම මෙච්චර දවස් අයිස් කියුබ් එක මේ මතෙන් තමයි රබ් කරේ. ඇත්තට මේක ගත්තට පස්සේ මට ගොඩාක් යූස්ෆුල් වෙනවා. මොකද මම ගොඩක් මේ ට්‍රීට්මන්ට් එක කරන නිසා මේ වගේ එකක් තියෙන එක ගොඩාක් හොඳයි. මේ තියෙන්නේ මම මේක හැම වෙලේම මේ යූස් කරාම ෆ්‍රීස් වෙන්න දාලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මේක අපේ මූණේ රබ් කරන එක. මෙන්න මේ විදියට තමයි අපි ගන්න ඕනේ. මෙන්න මේ විදියට මූණේ අපි මේක රබ් කරගන්න ඕනේ. මේක අපි රබ් කරද්දී අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. විශේෂ දේවල් ටිකක් තියෙනවා. අපි කොයි වෙලාවකවත් මේ අයිස් කියුබ් එක අපේ මූණේ තප්පර 5කට වඩා එකතැන තියාගෙන ඉන්නේ නැහැ. ඒකෙන් අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. අර මං කිව්වා වගේ මේක හරි විදියට යූස් කරන්න ඕනේ. නැත්නම් ඇත්තටම ස්කින් එක ඩැමේජ් වෙනවා. මෙන්න මේ විදියට රවුමට තමයි අපි මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. මෙහෙම නහයේ ඒ වගේම නළලේ ඔයාලගේ නළලේ චුටි පිම්පල්ස් වගේ තියෙනවා නම් මේ ට්‍රීට්මන්ට් එකකින් ඔයාලට ඒක නැති කරගන්න පුළුවන්. තප්පර 5කට වඩා එකතැන තියාගෙන ඉන්න එපා. තප්පර 5ක් වගේ තියාගෙන ඉත්තම හොඳටම ඇති. ඒ වගේම ඔයාලගේ පිම්පල්ස් තියෙනවා නම් මෙහෙම නළලේ පිම්පල්ස් තියෙනවා නම් ඒ වගේම කඹුලේ ඔයාලගේ මූණේ පිම්පල්ස් ඇවිල්ලා තියෙන දවස්වල ඔයගොල්ලන් මේක කරනවා නම් ඒ පිම්පල් එක උඩ තප්පර 10ක් තියාගෙන ඉඳලා මෙම රබ් කරන්න. අනිත් තැන්වල තප්පර 5ක් වගේ තියාගෙන තැන තියාගෙන ඉන්න එපා. ඒ වගේම දැන් ඔයාලට පේනවා ඇති මගේ මූණ රතු වෙනවා ළමයි. ඒක සාමාන්‍ය දෙයක්. මේ අයිස් කියුබ් එක කරද්දී අපේ මූණ රතු වෙන්නේ අපේ මූණේ තියෙන blood circular motion එක වැඩි. ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඒ ලේ ගමනාගමනය වැඩි වෙනවා කියන්නේ අපේ මූණේ හොඳ පෝෂණයක් ලැබෙනවා කියලා. ඉතින් මේක ටිකක් වෙලා ගියාම හරි යනවා. ඔයාලට පේනවද මගේ මූණ මෙහෙම රතු වෙලා මගේ මූණ දැන් අයිස් කැටයක් වගේ. ඒ තරම්ම cool. මේ රතු වෙලා තියෙන එක ටිකක් වෙලා ගියාම හරි යනවා. මම අර කිව්වා වගේ අපේ මූණේ තියෙන ලේ ගමනාගමනය වැඩි වෙන නිසා තමයි මෙහෙම රතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් දන්නවා ලේ ගමනාගමනය වැඩි වෙනවා කියන්නේ මූණේ ට්‍රීට්මන්ට් එක හොඳින් වැඩ කරනවා කියලා තමයි මේකෙන් අපිට පෙන්වන්න කරන්නේ. ඒ නිසා කිසිම මේ රතු වෙන එකට කිසිම බයක් වෙන්න එපා. මේක සාමාන්‍ය ටිකක් වෙලා ගියාම හරි යනවා. මගේ මූණ චුට්ටක් රතු වෙනවා වැඩි. ඒක මං හිතන්නේ හැමෝටම මෙහෙමද දාන්නේ නැහැ. මේ විදියට තමයි ඉතින් මගේ නම් මූණ චුට්ටක් මේ ටිකක් වැඩිපුර රතු වෙනවා. මගේ මෙතන පොඩි පිම්පල් එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා. උඩ මේ තියාගෙන ඉන්නවා. ඒ ගොඩක් වෙලාත් නෙමෙයි. ඔයාලගේ ඇස් වටේ
කළු වෙලා නැ අඳුරු වෙලා නැ ඔයගලන් ගොඩක් නිදිමරණ කෙනෙක් නම් මේකෙන් ගතිය අඩු කරගන්න ලේසියෙන්ම පුළුවන්. ඒ වගේම අපේ ඇස් නිකන් අර ඉදිමිලා වගේ පෆ්නස් එකක් තියෙන. අන්න ඒකත් මේකෙන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයිලි ස්කින් තියෙනවා නම් ඒකත් ඔයාලට ඔයගලගේ මොන තියෙන අනවශ්‍ය තෙල් ගතියත් මේකෙන් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ රීෆ්‍රෙෂ් ලුක් එකක් දෙනවා. ඒ වගේම අපේ ස්කින් එකට හොඳ ග්ලෝ එකක් ලැබෙනවා මේකෙන්. ඒ වගේ ගොඩාක් බෙනිෆිට්ස් ලැබෙනවා. ඔයගලන් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කොච්චර හොඳ බෙනිෆිට්ස් මේකෙන් ලැබෙනවද කියලා. මගේ මූණ ඇත්තටම අයිස් කැටයක් වගේ ළමයි හරිම කූල්. මම මාර විදියට ආසයි මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකට. මේක කරලා ඉවරනාට පස්සේ අපේ ස්කින් එක මාර විදියට රීෆ්‍රෙෂ් ඒ වගේම හොඳ ග්ලෝ එකක් බලා ගන්න පුළුවන්. සර්කියුලර් මොෂන්ස් වලට මේ විදියට රවුමට තමයි අයිස් කියුබ් එක ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයගලන්ට පිම්පල්ස් තියෙනවා නම් පිම්පල් එක උඩට අයිස් කියුබ් එකක් ගන්නවා නම් ඩිරෙක්ට් අයිස් කියුබ් එක පිම්පල් එකේ තියන්න එපා. අයිස් කියුබ් එක ටිෂු එකකින් මෙහෙම ඔතලා අයිස් කියුබ් එක පිම්පල්ස් ගොඩාක් තියෙන අයට මම මේ කියන්නේ. මොකද ගොඩක් අය සමහර අය මම දැකලා තියෙනවා කියනවා පිම්පල් එක නිකන් හයි වෙනවා වගේ මේ අයිස් කියුබ් එක යූස් කරාම කියලා. ඒක අපි අර ඩිරෙක්ට් ඇප්ලයි කරන නිසා ඉතින් පිම්පල්ස් ගොඩාක් තියෙන අය අයිස් කියුබ් එක ටිෂු එකකින් මේ ඔතලා තප්පර 10ක් මසාජ් කරන්න. හරි මම මගේ මුළු මූණෙම අයිස් කියුබ් එක රබ් කරලා ඉවරයි. මගේ මූණ අයිස් කැටයක් වගේ ළම හරිම සීතලයි. මගේ ඇඳුමත් තෙමුණා. හරි. අපි දැන් මේක ටවල් එකකින්වත් ටිෂු එකකින්වත් වයිප් කරන්නේ නැහැ. මේක මේ විදිහටම අපේ මේ කූල් එක තියෙද්දිම මේක මූණට මේ විදිහටම ඩ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඩ්‍රයි වුණාට පස්සේ මම කියන්නම් අපි මොනවද මූණට ඊළඟට කරන්න ඕනේ ට්‍රීට්මන්ට් එක කියලා. මම මේක වෙනදට කරන්නේ බාත් รู ම් එකේ මිරේක ළඟ ළමයි. එතකොට ඇඳුම් එහෙම තෙමින්නේ නැහැ. අද මට වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා මම මෙතන කරා. අවුලක් නැහැ. ඉතින් ඇඳුම වේලෙනවනේ. දැන් නම් මගේ මූණ වේලිලා තියෙන්නේ. හරිම කූල්. මේක විනාඩි 5ක් විතර මේ කූල් එක මූණේ තියෙන්න දෙන්න. විනාඩි 5ක් විතර තිබිලා මේ කූල් එක ඔයාලට තේරෙනවා නිකන් අඩු වෙලා යනවා. එතකොට තමයි අපි ආන දෙයක් ගන්න ඕනේ. දැන් මගේ මූණ සම්පූර්ණයෙන්ම ඩ්‍රයි වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් අපි ඊළඟට කරන්නේ මොකද්ද කියලා. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලා යූස් කරන මොයිස්චරයිසර් එකක් හරි, සීරම් එකක් හරි, ටෝන් එකක් හරි, සන් ක්‍රීම් එකක් හරි ඕන එකක් අපේ මූණට ඇප්ලයි කරන්න. ඔයාලා දන්නවද අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ අපි ඇප්ලයි කරන ඕනම දෙයක් මූණට යූස් කරාම ඒකෙන් අපිට ලැබෙන බෙනිෆිට්ස් ඒ වගේම ඒකෙන් අපිට ලැබෙන රිසල්ට් එක සාමාන්‍යයෙන් ලැබෙනට වඩා දෙගුණ තෙගුණ වෙලා ලැබෙන්නේ. මොකද අපේ මූණ දැන් හොඳට ලේ ගමනාගමනය වැඩි වෙලා රීෆ්‍රෙෂ් ලුක් එකක් තියෙනවා. ඉතින් අපි දන්නවා මං කිව්වා වගේ ලේ ගමනාගමන වැඩි වුණාම අපේ මූණට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඉතින් අපි මේක කරාට පස්සේ අපි ඇප්ලයි කරන ඕන දෙයකින් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අයිස් ට්‍රීට්මන්ට් එක මෙච්චර හොඳයි කියලා හැමෝම කියන්නේ. ඒ වගේම හැමෝම යූස් කරන්නේ අන්න ඒ හේතු නිසා. අයිස් කියුබ් එකකින් මම අර කිව්ව රිසල්ට් ලැබෙනවා වගේම අපි යූස් කරන දේවල් ගොඩාක් හොඳ රිසල්ට් ගන්න පුළුවන්. මම මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ යූස් කරන්නේ මෙන්න මේ දෙක. මේක ඔයාලා දන්නවා ඇලෝ වෙරා and vitamin E තමයි තියෙන්නේ. මේක තමයි ළමයි ටෝන් එක. මේක ටෝන් එක මේක රෝස් වෝටර් එක. මම මේක ඔයාලත් එක්ක කලින් ෂෙයා කරගෙන නැහැ. මේක මං හදාගත්ත රෝස් වෝටර් එක. රෝස් වෝටර් එක තමයි යූස් කරන්නේ. මේක අර මූණට ස්ප්‍රේ කරගන්න පුළුවන් නිසා මම මේ දෙක තමයි යූස් කරන්නේ. මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් නම් මේ වගේ රෝස් වෝටර් එකක් හරි නැත්නම් ඔයාලගේ ටෝන් එකක් මූණට ඇප්ලයි කරන ඉස්සරින්ම ඒක ගොඩාක් හොඳයි. ඒ නිසා මේක කරාට පස්සේ රෝස් වෝටර් එකක් හරි ටෝන් එකක් ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඒක චුට්ටක් ඩ්‍රයි වුණාට පස්සේ ඔයාලගේ මොයිස්චරයිසර් එකක් හරි නැත්නම් සීරම් එකක් හරි ඇප්ලයි කරන්න. ඉතින් මේ දෙක තමයි මම අද ඇප්ලයි කරන්නේ. ඊ රෝස් වෝටර් එක මූණට ස්ප්‍රේ කරගමු. හදාගෙන මේ වගේ ස්ප්‍රේ බොටල් එක දාගෙන ඉන්නේ. මේක මූණට ස්ප්‍රේ කරන්න ලේසි. රෝස් වෝටර් එක හොඳට මේ විදිහට මූණට ස්ප්‍රේ කරගත්තා. දැන් මම මේක මේ විදිහට
මේ විදිහට normal dry වෙන්න දෙනවා. හරි ඒක මූණට හොඳටම absorb වෙලා තියෙන්නේ. දැන් අපි ගාමු මේක දැන් මේකේ නැහැ. අන්තිම ටිකේ තියෙන්නේ මේකේ එන්නේ නැහැ. ඔයගලගේ moisturizing එකක් sun cream එකක් නැත්නම් ඔයගලා මේක රැට කරනවා නම් night cream එක serum එක ඕන එකක් මේ වෙලාවේ use කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මේක මසාජ් කරන්න ඕනේ. විදියට මුළු මූණෙම මම apply කරා. මේක ගලවමු. හරි ට්‍රීට්මන්ට් එක ඉවරයි. මේ තියෙන ට්‍රීට්මන්ට් එක ඉවර කරාට පස්සේ මගේ මූණ ග්ලෝ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මගේ එක මෝර්නින් රූටින් එක. ඔයාලගේ රූටින්ස් ඔයාලා කැමති විදියට ඔයාලා ආස විදියට වෙනස් කරගන්න පුළුවන්. මේ විදියට තමයි මම මේ දිගටම කරේ කියලා ඒ විදියටම කරගෙන යන්න ඕනේ නැහැ. ඔයාලගේ කැමැත්ත මත ඒ වගේම ඔයාලට ලැබෙන රිසල්ට් මත ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ night times morning routine ඒ වගේම skin care ඒ දේවල් වෙනස් කරගන්න ඔයාලගේ කැමැත්ත ඒ වගේම ඔයාලගේ රිසල්ට් එක අනුව. හරි ඉතින් මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා අද මම මේ ෂෙයා කරපු වීඩියෝ එකත් ඔයාලගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඇති කියලා. ඔයාලට මේ ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම එයාලට රිප්ලයි කරනවා. ඒ වගේම ඔයගලන් සජෙස්ට් කරන තව වීඩියෝස් තියෙනවා නම් ඒවත් මට කියන්න. මම ඒවත් ඔයාලත් එක්ක ඉස්සරහට වීඩියෝස් වලින් ෂෙයා කරගන්න බලාගෙන ඉන්නවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට thank you so much ඔයාලා හැමෝටම. ඒ වගේම මගේ YouTube family එකට ගොඩාක් අලුත් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. එයාලවත් හරිම ආදරෙන් පිළිගන්නවා. thank you so much. ඔයාලා දෙන ආදරයට ඔයාලට ගොඩාක් ආදරේ. හරි අපි එහෙනම් ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. thank you for watching. Bye guys.